පුරාණ ඕතලාවේ පන්සල සහ පන්සලේ වැඩ සිටි බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ ජලාශය වතුර හිඳනවා සමගම අපිට දැක ගැනීමේ අවස්ථාව හම්බුණා. ඒ වගේම මේ ඈතින් පේන කඳුයාය සහ මේ වන විට ජලාශයේ වතුර හොඳටම අඩු වෙලා තියෙන කාලයක්. ඒ ටික තමයි අපිට මේ ටිකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ පන්සලත් එක්කම තිබුණු පාලමේ නටඹුණුත් මේ වෙද්දි කොත්මලේ ජලාශයට යට වුණු නටඹුණුත් අපිට හරි ලස්සනට මේ ස්ථානයෙන් දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඕතලාවේ ඒ ගම් දෙපස යා කරපු පාලම. එයත් දැන් මතුවලා තියෙනවා.